Welcome back to my YouTube channel. ඔන්න ළමයි අද මම පොඩ්ඩක් එළියට යන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න මම රෙඩි වුණා. ඒ තියෙන ඉතින් මගේ outfit එක. දැන් ඉතින් අපි යමු. දැන් ඔන්න මම පාරට ආවා. ඇවිල්ලා මම එතනින් බස් හෝල්ට් එකට චුට්ටතරක් පයින් ගිහිල්ලා එතනින් මහරගමට බස් එකක් ගන්න ඕනි. ඉතින් ඔන්න දැන් මම බස් එකට නැග්ගා. ඒකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මාර විදිහට සෙනඟ ඒ ටයිම් එකේ ස්කූල් ටයිම් නිසා පට්ටම ඕවත් තමයි තිබ්බේ. ඉතින් ඔන්න දැන් මහරගම කිට්ටුයි. මහරගමින් බැහැලා මම ATM එකට ආවේ. එතනත් චුට්ටක් සෙනඟ හිටියා. ඊට පස්සේ අපි ඔහොම ගිහිල්ලා 119 බස් එකක් ගත්තා. මේ සූ එකට යන්න නම් අපිට කිව්වා දෙහිවල පොලිසිය ළඟින් බහින්න කියලා. එතනින් බැහැලා අපි 3 wheel එකක් ගත්තා රුපියල් 100යි සූ එකට. ඔන්න ඉතින් දැන් සූ එක ළඟට ආවා. ඔතනින් ඇතුළට යනකොටම එතන ටිකට් කවුන්ට් එක තියෙනවා. ලොකු කෙනෙක්ට රුපියල් 295ක් තමයි මට මතක විදියට. මුලින්ම අපි ගියේ මින්මදුර බලන්න. අපි කියපු දවස ඊට් එකක් නිසා මං හිතන්නේ මොහොත සිංහයන්ගේ සංදර්ශනය එදා තිබ්බේ නැහැ. ඉතින් ඔන්න ඔතන පල්ලෙහායින් තමයි මින්මදුරට ඇතුල් වෙන්න තියෙන්නේ. අපි මින්මදුරට ඇතුල් වුණා. ඒක ඇතුළ හරිම නිශ්ශබ්දයි, හරිම කාම්. ඉතින් ඔන්න විවිධාකාර මාළු හිටියා. එයාලගේ නම් මම පුළුවන් විදියට හිරේකට කැප්චර් කරගත්තා. හරිම ලස්සනයි ඉතින්. ඔයාලත් බලන්නකෝ. අපි ඔතනින් ඔහොම ඔන්න එළියට එනකොට චූටි චූටි මාළු හිටියා. එයාලගේ නම් හරිම ෆනි. බුලත් අපයා එහෙම කියලා එක එක ජාතිය විවිධාකාර නම් වලින් හිටියා. ඔයාලත් ඉතින් ගිහින් බලන්න. හරිම ලස්සනයි. අපි ඔහොම ඔතනින් එළියට එනකොට ඔක්ස්ටිච්ලා හිටියා. එයාලා කන්න ඉල්ලනවා අයිනට ඇවිල්ලා. ඉතින් කෑම දෙන්න තහනම්නේ. ඔන්න එයාලා විතරක් දාලා තිබ්බා. විතර 3ක් තිබ්බා එතන. අපි ඉතින් එතනින් ඉස්සරහට එනකොට කුරුල්ලොන්ගේ ඒරියා එකක් තමයි තිබ්බේ. ඉතින් එක එක විදිය ගිරව් හිටියා. ඔය ඉතින් මං එයාලව අල්ලන්න try කරා. එයාලත් ඉතින් කෑම ඉල්ලනවා. ඊට පස්සේ ඉතින් ඔය ඉන්නේ කළු පාට හංසයෝ. මං නම් දැක්කේ first time. ඔන්න ඊට ඉස්සරහට එනකොට ඔටුවෙක් හිටියා. එයා නම් පොඩ්ඩක් වයසට ගිහින් වගේ. අපිව අලහ බලන්න එනකොට එයා නම් හොඳටම නිදි ගුහාව ඇතුළට වෙලා. එළියට ආවේ නැහැ. සූ එකේ දැන් ඉස්සර වගේ සත්තු නැහැ ඇත්තටම. දැන් ඉතින් අය ඉන්නේ කොටියෙක්. යාලා 3 දෙනෙක් හිටියා. 3 දෙනාම පිරිමි සත්තු ඇතුළට වෙලා ඔන්නෝම හිටියා. ඉතින් ඇවිද ඇවිද එයාලගේ වැඩේම උඩට පල්ලෙහාට යනවා. බඩගිනි වෙලාද කොහෙද? එයාගේ නම මට මතක නෑ. එයා හරිම කියුට් අනේ. අයිසිසි මන් දිහා බලනවා. හරිම ෂෝයි. අපි ඔහොම ඉස්සරහට එනකොට හිටියා හඳුන් දිවියෙක්. එයා නම් හොඳටම නිදි. අලිත් බලාගෙන අපි ඉස්සරහට ආවා. ඉතින් එනකොට චූටි චූටි හාපටව හිටියා. මං ඉතින් චුට්ටක් ඇවිල්ලා වාඩි වුණා මහන්සියට. එතකොට මෙයා උඩින් ඇවිල්ලා බලන් හිටියා. මේ ලිමිටඩ් කියන එක්කෙනාව නම් මම දැකලා තිබ්බේ කාටුන්ස් වලින් විතරයි. එයා නම් හරිම කියුට් ලස්සනයි. අපි අලබල්ල පල්ලෙහාට එනකොට මෙන්න මේ හිපෝ කෑම කන ගමන් හිටියා. එයා නම් වතුරෙමයි ඉන්නේ. මොන දැන් අම්මෙකුයි බබෙකුයිත් ඉන්නවා. අපි එහෙම ඉස්සරහට එනකොට මෙන්න මෙයාලා කෑම කනවා. ඔන්න ඉතින් ඉන්නවා සිංහ දෙන්නෙක්ම.
එයාලත් බඩගිනි වෙලාද කොහෙද ඉන්නේ? ඉතින් ඔයාලත් බලන්නකෝ. ඔන්න ඉතින් අපි ආවාචි පන්සිය බලන්න. එයාලා නම් ඉතින් එයාලගේ වැඩ. අනේ මෙයාලා නම් නම මට මතක නැහැ. චූටි මුව පැටව්. හරිම කියුට් අප්පා. ඔයාලා බලන්නකෝ. රාජාලියොත් හිටියා. එයාලට නම් මේ වෙලාවේ කෑම දාලා තමයි තිබ්බේ. බලන්නකෝ ඉතින්. අනේ චූටි කෙංගරු පැටව් දෙන්නෙක් හිටියා. එයාලා දෙන්න කූඩු ඇතුළට වෙලා සෙල්ලම් කර ඔය ඉන්නේ එයාගේ අම්මයි තාත්තයි. එයාලගේ නම් මට මතක නැහැ. ඉතින් එයාලත් කෑම එක හිටියා. අපි එනකොට රයිනෝසරස්ලත් කෑම කකා තමයි හිටියේ. ඔන්න ඉස්සරහට එනකොට ජිරාෆ් යාළුවෙක් හම්බුණා. එයා විතරයි හිටියේ. එයාත් ඉතින් කෑම කන්න හොයා තමයි හිටියේ. තව ගොඩක් සත්තු හිටියා. මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මහර මහන්සි ඇවිදලා අපි ඉස්සරහට එනකොට ඔන්න කිඹුල්ලු වගේක් හිටියා. රතු පාට තලගයකුත් හිටියා. ඉස්සරහට එනකොට ඇහැටුල්ලෙක් හිටියා. අම්මෝ මෙතන මාර විදියට ඉබ්බෝ හිටියා. හරිම ලොකුයි. චූටි වුණත් හිටියා. ඔයාලා බලන්නකෝ. අපි එහෙම ඇතිල්ලුනේ සර්පයෝ ඉන්න තැනට. අම්මෝ බය හිතෙනවා. මම පුළුවන් විදියට වීඩියෝස් ටිකක් ගත්තා ඔයාලා එක්ක ෂෙයා කරගන්න. ඔය නම් පොළඟෙක්ද කොහෙද? ඔයාලා බලන්නකෝ. අම්මෝ බය හිතෙනවා. මොකෙද කියලා හොයනගෙන ආයෙනකොට ගැට ගඹුලෙක් හිටියා. අම්මෝ යාගේ කට වයි හිතෙනවා. ඔය නම් කරවලෙක්ද මන්ද මට මතක නැහැ. අම්මෝ හිනටම වයි හිතෙනවා. රතු පාට ලොකු කටුසෙකුත් හිටියා. ආයෙ ඉස්සරහට එනකොට ඔන්න චූටි පාරවි පැටව් හිටියා. ඉතින් ඔන්න බලන්නකෝ ඉස්සරහට ඉන්න සත්තු ටික. ඉතින් අපි ඔහොම ඉස්සරහට එනකොට ඔන්න ඔතන හිටියා අශ්වයෝ. මෙයාගේ නම නම් මට මතක විදියට ප්‍රින්ස්. එයා හරිම ආඩම්බරයි. ඔයාලත් සූ එකට ඇවිල්ලා බලන්න. අපි කොහොම හරි එනකොට හවස් වෙලා දැන් හරිම ටයර්ඩ්. දැන් ඉතින් ඔන්න ඉන්නවා එයා නම් කෙල්ලෙක්. එයා නම් චුට්ටක් ආඩම්බරයි. එයාගේ නම නම් ජෙසිකා. අපි සූ එකේ අවසානයට ආවා. ඔන්නේ දෙන්න නම් ඉතින් සෙල්ලම. බලන්න ඉතින් මේ දෙන්නගේ සෙල්ලම. ඉතින් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. දිගටම මගේ වීඩියෝස් බලන්න. ඉතින් අපි සූ එක බලලා ගෙදර එන්න පිටත් වුණා. මාර මහන්සි. Thank you for watching. Bye.